1979 ඉරානයේ විප්ලවයත් එක්ක මුළු ඉරානයේම ඇමරිකානු විරෝධී රටක් වෙනවා. එහෙමත් නැත්නම් ඇමරිකානු විරෝධී රටක් බවට පත් කරනවා. ඒසේ ඇමරිකන් රිපබ්ලිකන් කාරයෙක් ඉරානයේ මොකද කරන්නේ? ඊටත් එහා ඒ යක්ෂයා මාරියාක පින්තූරෙකුත් ගන්නවා. මට හිතුණා බෝ කයි කියලා. ඩිප්ලොමැටික් කුණුගොඩවල් ඒ තැන්වලම තියෙන දින එක තමයි වඩා හොඳ තරුණයා. ওই පින්තූරේ තනිකරම ඉර එකක්. හදන්න බැරි වරදක්. ඔබ කියනවා ඉරානය ඇන්ටි ඇමරිකන් වෙනවා කියලා. එහෙම වෙන්නේ මීඩියා වලට. එහෙමත් නැත්නම් මාධ්‍ය හරහා තොරතුරු විශ්වාස කරන පහළ මට්ටමේ පුරවැසියන් විතරයි. මේ ලෝකෙ කොහෙවත් ඇන්ටි සෝවියට්, ඇන්ටි ඉරාන්, ඇන්ටි ඇමරිකන් කියලා ඉහළ මට්ටමේ මිනිස්සු ලේබල් ගහගෙන ඉන්නේ නෑ මිත්‍රා. උන් ඔක්කොම උන්ගේ වාසියට Taman කැමති කඳවුරු වලට ඇතුල් වෙනවා. පිට වෙනවා. ගිවිසුම් ගහනවා. මේ සමහර කතන්දර off the book තියා ගන්නවා නම් හොඳයි මිත්‍රයා. at least මං ජීවත් වෙලා ඉන්න කාලේ. ඉරාන් රෙවොලූෂන් එක වෙන කාලේ ඇමරිකාවේ ජනාධිපති ජිම් කාටර්. ඒ මොනසර් ඩෙමොක්‍රැටික්. එයාගේ පළවෙනි ටර්ම් එක. කොහොමද ඒක කියන්නේ? පළවෙනි කාර්තුව වෙන්න ඕනේ. ඔය අතරේ හොලිවුඩ් නළුවෙක්ට ඕන වෙනවා ඇමරිකානු ජනාධිපති වෙන්න. රොනල්ඩ් රේගන්. රේගන් කියන්නේ මාස්ටර් මයින්ඩ් ගේම කෙනෙක්. නළුවෙක්. ඉන්ටර්නැෂනල් මාෆියාව හැන්ඩල් කරන්න ඒ තරම් දක්ෂයෙක් තවත් නැහැ. ඒ හාදයා දේශපාලනය කරනවා වෙනුවට රඟපාන. 1979 නොවැම්බර් වල ටෙහෙරානයේ ඇමරිකානු එම්බසියයි CIA කම්පවුන්ඩ් එකයි ඉරාන ශිෂ්‍ය සංගමේ තරුණයෝ රේඩ් කරනවා විතරක් නෙවෙයි 50කට වැඩි ඇමරිකන් ස්ටාෆ් එක අත්අඩංගුවට එහෙමත් නැත්නම් ප්‍රාණපේට ගන්නවා. දැන් කාටද ප්‍රෙෂර් කියන්නේ? මේ මිනිස්සුන් නිදහස් කරගන්න. ජිම් කාටර්ට. කාටර් ඉන්නේ තමන්ගේ සෙකන්ඩ් ටර්ම් ඉලෙක්ෂන් එකට ලැහැස්ති වෙමින්. ඇමරිකන් ප්‍රාණාපකාරව නිදහස් කරගත්තේ නැත්නම් ඡන්දය දිනන එක ලේසි නෑ හොලිවුඩ් නළුවෙක්ට විරුද්ධව. ඔය අතරේදී ඉරාකේ සදාම් හුසේන්ට ඕන වෙනවා ඉරානය ආක්‍රමණය කරන්න. ඉරාන විප්ලවයේ මැද්දේ ඉරානයට ලේසි වෙන්නේ නෑ ඉරාකෙත් එක්ක යුද්ධ කරන්න. උන්ට ඒකට ඕන කරනවා නවීන අවි ආයුධ. ඇමරිකන් රිපබ්ලිකන්ලට සල්ලි තියෙන ඕන තරම්. ඇති තරම් අවි ආයුධ දෙන්න කිසිම ප්‍රශ්නයක් නෑ. උන්ට ඕනේ ඇමරිකන් හොස්ටේජස්ලා පුළුවන් තරම් කාලයක් ටෙහෙරානයේ හිරේ තියන්න. අඩුම තරම ඡන්දෙ ඉවර වෙනකල්. holy shit.